දැන් ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි දැක්කා රෝල්ස් රොයිස් වාහනයක් සම්බන්ධව ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඩඩ්ලි සිරිසේනද මේ වාහනය ගත්තේ, කවුද මේ වාහනය ගත්තේ කියලා සෝෂල් මීඩියා වල ඉන්න කට්ටිය මරා ගන්නවා. සමහර කට්ටිය කියනවා මේක පොළොන්නරුවට අරන් ගියපු වාහනයක්. ඉතින් සමහර කට්ටිය කියනවා මේක කොළඹට අරන් ගියපු වාහනයක්. ලංකාවේ ජනප්‍රියම මාධ්‍යවේදීන් පවා දාලා තිබුණා මේක පොළොන්නරුවට අරන් ගියපු වාහනයක් කියලා. එතකොට පොළොන්නරුවට කියපු ගාම මිනිස්සුන්ට මතක් වෙන්නේ ඩඩ්ලි සිරිසේන. දැන් පොළොන්නරුවේ අයිකන් එක වෙලා තියෙන්නේ ඩඩ්ලි සිරිසේන මිනිස්සුන්ට. හරිද? දැන් එක එක ගම් වල අයිකන් තියෙනවනේ. අපි ගත්තොත් ගාල්ල ගත්තොත් ලයිට් හවුස් එක තියෙනවා. ගාල්ල කියලා කියන්නේ ලයිට් හවුස් එක තියෙනවා ලස්සනට. කොළඹ ගත්තොත් නෙළුම් කුරුණ, නෙළුම් පොකුණ ඒ වගේ දෙයක් අපිට ගන්න පුළුවන්. දැන් පොළොන්නරුව ගත්තොත් ඩඩ්ලි සිරිසේන තමයි අයිකන් එක වෙලා තියෙන්නේ. හරිද? දැන් ඊළඟට චිත්‍ර කතා වලට මැප් එකට එහෙම ඩඩ්ලි සිරිසේනව දායිත් දාන්න ඉස්සරහට. ඒ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. කියන්නේ ඩඩ්ලි සිරිසේන විතරක් නෙමෙයි පොළොන්නරුවේ ඉන්න මාර සල්ලිකාරයෝ. දැන් උදාහරණයක් විදිහට ගිය පාර මැතිවරණයේදී කෝටි 50ක් දීපු කෙනෙක් ඉන්නවා. ඇමති පට්ටමක් කියලා ගන්න කෝටි 50ක් දීපු කෙනෙක් ඉන්නවා. හරිද? ඒ වගේ සල්ලිකාරයෝ ඉන්න පොළොන්නරුවේ. ඉතින් ඩඩ්ලි සිරිසේන විතර නෙමෙයි සල්ලි තියෙන්නේ. ඉතින් මේ වාහනේ ඩඩ්ලිගේ නෙමෙයි කියලා තමයි ඩඩ්ලිලන් කියන්නේ. අපි දැක්කා වොයිස් රෙකෝඩ් එකකුත් දාලා තිබ්බා මේ කෝල් එකක් කරගෙන ඩඩ්ලිට. මේ වාහනේ කායික උනත් කමන්නේ මට මෙන්න මේක තමයි කියන්න ඕනකමක් තියුනේ. මේ වාහනේ ඩඩ්ලි සිරිසේන කියලානේ ගොඩක් කට්ටිය ඉස්සලාම කිව්වේ. දැන් කියනවා ඩඩ්ලිගෙන් නෙමෙයි කියලා. කායික උනත් මුලින්ම මේ වාහනේ ඩඩ්ලිගේ කියලා කියද්දී අර මිනිස්සු ඉන්නව නේද? දැන් මේ වාහනේ ගන්න බැරි. ඇත්තටම මේ වගේ වාහනයක් ගන්න බැරි මිනිස්සුන් ඉන්නේ 100ට ලංකාව වගේ රටක් ගත්තම පස්සේ 195ක්ම මේ වගේ එකක් ගන්න බෑ. ඇත්තටම ගන්න බෑනේ මේ වගේ කෝටි 500ක් විතර වටන වාහනයක් ගන්න බෑනේ. හරිද? මේක Phantom 82 වර්ගයේ වාහනයක් BMW group එකෙන් හදන්නේ. මේක අධි සුභෝගභෝගී වාහනයක්. මේ වාහනය ගැන කියලා වැඩක් නැහැ. 8 year system එකක් තියෙන්නේ. දැනට මම හොයාගත්තු කරුණු වලට මේ වාහනය ගැන දන්නා තරමේ මේ වාහනය ලෝකේ ඊටම සීමිත පිරිසක් පාවිච්චි කරන වාහනයක්. ඉතින් මේ වගේ වාහනයක් ලංකාවට ගියම ඇත්තටම සතුටුයි. ලංකාවෙත් මේ වගේ භාණ්ඩයක් තියෙනවා කියන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕන දේ තමයි මොකක්ද දන්නවද? මිනිස්සුන්ට අර මේ දැන් උදාහරණයක් විදිහට ගන්නකෝ බයිසිකලයකුයි පුත්සයිකලයකුයි මේ වගේ කාර් එකකුයි හැප්පෙනවා. හැප්පුණන් පස්සේ මිනිස්සු ගන්නේ අර පුත්සයිකල් පැදපු එක්කෙනාගේ පැත්ත. වරද්දක් නැතත් දැන් හිතන්න පුත්සයිකලයේ පැදපු එක්කෙනාගේ වරද්ද කියලා. හැබැයි මිනිස්සු ගන්නේ මේ පැත්ත. බලන් හිටපු කට්ටිය ගන්නේ මේ පැත්ත. මිනිස්සු කෙරෙහි ලංකාවේ මිනිස්සුගේ තියෙන පොඩි කේස් එකක්. ඒ කියන්නේ ධනපතිය කෙරෙහි තියෙනවා පොඩි වෛරයක් වගේ එකක්. මුග්‍ර සල්ලි තියෙනවා කාර්යයක් එකකින් එහෙම සිස්ටම් එකක් තියෙනවා. හරිද? ඉතින් මම කියන්නේ දැන් මේ වාහනේ ඩඩ්ලි සිරිසේන ගත්තයි කියලා කිව්ව කට්ටිය. ඒතකොට උන් කමෙන්ට් කරලා තිබ්බ සමහරක් කට්ටිය මේ ඕක හාල් විකුණලා ගත්තේ, හොරාට මේව කරලා ගත්තේ, මේව කරලා ගත්තේ. ඉතින් හත්තලා මේ මිනිස්සු හදපු බ්‍රෑන්ඩ් එක කරලා ඉස්සහල කියන්නේ බිස්නස් එකේ මාසෙක ඒ වගේ මිනිස්සෙක් ඒව තරම් යන්න කොතර මොලයක් තියෙනවද කියලා හිතනවද ඔයගේ බ්‍රෑන්ඩ් එකක් හදන්න. ඔයගේ තැනකට යන්නේ මිනිස්සුන්ට කොතර මොලයක් සහ කොතර ගේමක් ගහන්න ඕනද? මේ මිනිස්සු ඔය තත්ත්වයකට යන්න. ඔය මිනිස්සුන් නොකාපු කට්ටක් නැහැ. රයිට්? ඉතින් ඒක දන්න මිනිස්සු දන්නවා. ඉතින් ඔයගේ බ්‍රෑන්ඩ් ලංකාවේ ගොඩක් තියෙනවා. දැන් පිටට ගත්තන් පස්සේ ඉන්දියාවටත් ඉන්නවා ඔයගේ කෙනෙක්. හරිද? එතකොට ලංකාවේ තවත් ව්‍යාපාරිකයෝ ඉන්න ඔයගේ ගේමක් ගහපු කට්ටිය. ඉතින් මම කියන්නේ අර නිකන් මම කියන්නේ මෙහෙමයි. ලංකාවේ මිනිස්සු මෙහෙම හිතන්න. ලංකාවේ මිනිස්සුන්ට ඔය අස්වැසුමක් කියලා එකක් හම්බ වෙනව නේද? රුපියල් 15000ක් කියලා හිතන්නකෝ. හරිද? එතකොට ලංකාවේ ඉන්න සල්ලිකාරයෙක් ඔය වගේ ලොකු වාහනයක් ගත්ත කියලා හිතන්නකෝ. කෝටි 500ක වාහනයක් ගන්නවා. ඕකෙන් ටැක්ස් එක කියන්නේ ලංකාවට ගන්න බද්ද කෝටියක් කියලා හිතන්නකෝ. අඩුම මම සාමාන්‍ය වැඩි ඇති කෝටියක් කියලා හිතන්නකෝ. කෝටියක් වුණොත් ඒ කෝටිය යන්නේ ලංකා රජයට. ඒ කෝටියෙන් තමයි අර මාසික මිනිසුන්ට අස්වැසුම ගෙවන්නේ. 15000 ගානේ ගෙවන්නේ. ඒක කෝටිය 15000 ගානේ එතකොට කෝටිය 15000න් බෙදලා බලන්න කී දෙනෙක් යැපෙනවද කියලා මාසෙකට ඔයගේ වාහනයක් ගත්තොත් සල්ලිකාරයෙක්. හරිද? එතකොට සල්ලිකාරයෝ වාහන ගන්න එකකින් ප්‍රතිලාභ තියෙන්නේ. ටැක්ස් ගෙවන්න සල්ලිකාරයෝ සල්ලි හිර කරන් ඉන්නේ නැතුව එයාලට අවශ්‍ය දේවල් ලක්ෂරි විදියට ගන්න ඒකෙන් වාසිය වෙන්නේ අර වගේ පල්ලෙහා මට්ටමේ ඉන්න මිනිස්සුන්ට තමයි. ඉතින් මිනිස්සුන්ට ඒක තේරෙන්නේ. හැබැයි උන්ට වෛර කරනවා. අර ගන්න බැරුණම් පස්සේ දෙයක් වෛර කරනවා කියලා. අපි සල්ලිකාරයොත් නේ. මමත් මේ මහලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. නමුත් ඒක අර හදාගත්තන් පස්සේ අපිට ඕනනම් ඩ්‍රීම් එකක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මමත් ওই තත්ත්වයට යනවා කියලා. අවුලක් නැහැ. හරිද? හැබැයි එහෙම නැතුව අර කමෙන්ට් කර උඹ කොහොමද මේ වගේ එකක් ගත්තේ? උඹට කොහොමද මෙහෙම සල්ලි තියෙන්නේ? උඹේ තියෙන කළු සල්ලි, උඹේ තියෙන බලු සල්ලි අරම්මනම් කියලා. එහෙම කරොත්
මේක තේරුම් ගන්න බැරුව මිනිස්සු අසරණයි අපිත් අසරණයි අර මිනිසුන්ට උගන්වන්න ඕනේ ප්‍රථම දේ තමයි සල්ලිකාරයෝ එයාලා ගාව තියෙන සල්ලි වලින් ලක්ෂරි විදිහට ආතල් ගන්න ඒකේ ටැක්ස් එක අධික ලෙස ශ්‍රී ලංකා රජයෙන් ගහන ටැක්ස් එක ඒ ටැක්ස් එක දෙන්නේ අහිංසක දුප්පත් අස්වැසුම සහ ඔය වගේ රජයේ නොමිලේ දෙන වැඩවලට තමයි දෙන්නේ කියලා ඔළුවෙන් පොඩ්ඩක් හිතන්න ඒ සල්ලි අපිටම තමයි කැරකිලා ඉන්නේ හරිද ඉතින් ඒක නිසා ඒක පොඩ්ඩක් ඔළුවෙන් හිතන්න කියලාම ඉල්ලා සිටිනවා ඉතින් මේ වාහනේ කාගෙද කියලා පදිනිකා පදි අපිට වැඩක් නැහැ ඉතින් යා කියලා පදි යාගෙන ආවේ යාට පදින්නනේ ඉතින් ඒක අරහෙන් ගත්තද මෙහෙන් ගත්තද අපිට වැඩක් නැහැ ඉතින් පල්ලෙහාන් වලත් කමෙන්ට් එකක් දාන්න